විසින් කඳ තිරසට උසට මැදලා දෙපස සිට දෙන්නා කොළ යසට වියලා කපාගෙන පත්තිරු පිළිවෙලට රතලා වටේ නිම කරපොත් ගෙඩිරුවට රැගෙන බුලත් හුරුළු සමග දෙගුරුන් හා කැටුව ගොසින් ගුරු ගෙදරට බාර වුණෝ කියා කුරු පිල්ලම් හා ලියා වැලි දන්ද දුහුනෝ රැගෙන වරන් තෙරුවන් හා සරසාවි දෙවි හා ගාන දෙවි වැඳ ගුරුන්ට අවසර ලැබ ලියන්ට තල්පත් රුසිරෙන් ගජකුරු සියකුරු හසකුරු විලසින් කාකද මුතුකුරු කරකොල උල් කටුද රැගෙන ලියති කළු මැදන් සුදු මැදන් පත්තිරු හුයද කම්බද දමා සකී සොඳ තබා පුදසුන් මතේ ගරු ලෙස තිරා කල් රැගෙනුව දහම් පද සිතා වඩවා නෙක කුසල් හද බැතින් පුද කර රැක දහම් කාඳ ඔතා පට රෙදිවලින් රුවැතිව දමා මළුවලට පුස්තක පෙට්ට ගම් හා පොත් කුලේ තබමින් කියවා බල හුයෙන් මොද උදා සඟනට පුස්කොලේ ලියු පොත්ද නෙක මල්ලිය කමින් යුතු ලියන්නට වුව පුදති පුස් ගෙඩි උතුම් නිවනට තබා සිත් සොඳ උතුම් තස්මාහි පණ්ඩිතෝ පොසෝ එකෙය පිටකත්